Welcome back to my YouTube channel. Today, let's make a healthy snack with me. මම කිව්වා වගේම මම හදන්න යන්නේ අද healthy snack එකක්. මේක oat cookie එකක්. මම ඔක්කොටම කලින් කියන්න ඕනේ මේ recipe එක මගේ recipe එකක් නෙවෙයි. මට මේ recipe එක gym එක කෙනෙක්ගෙන් තමයි හම්බුනේ. හැබැයි මම මට ඕන විදිහට චුට්ටක් මගේ විදිහට මම adjustment කරලා තියෙනවා. මම experiment කරලා මට රස විදිහට මම මේක හදලා තියෙනවා. මේක ඔයාගේ pre-workout meal එක විදිහට post-workout meal එක විදිහට හිමක් නැත්නම් අපිට sugar cravings එනවනේ sugar cravings එන වෙලාවට එහෙම කන්න ඕන විදිහට හදාගන්න පුළුවන්. වැඩි කතාවක් නෑ ඉතින් මේ මගේ කතාව නෙවෙයි ඔයාලාවේ. එහෙනම් අපි දැන් බලමු කොහොමද මේක හදන්නේ මොනවද මේකට ඕනේ කොච්චර වෙලාවක් යනවද කියලා. අද අපි හදන්න යන්නේ oat cookie එකක්. එතකොට අපිට මේකට ඕනේ වෙනවා oats, dark chocolate, bitter, butter, රටෙන්දි, එතකොට peanut සහ vanilla චුට්ටක්. මේක ඕනේ measurements ටික මම description box එකේ දාලා තියන්නම්. හැබැයි මේ කිසිම measurement එකක් මේ විදිහටම ගන්න ඕනේ නැහැ. ඔයාගේ preference එක විදිහට ඔයාලට පුළුවන් මේ ingredients add කරන්න. මුලින්ම අපේ බටර් ටික අරගෙන ඒක ඕට්ස් වලට දාලා හොඳට මික්ස් කරගන්න ඕනේ. මේ වෙලාවේදී බටර් ටික කාම රුෂ්ණත්වයේදී තියනවා නම් අපිට ලේසියෙන්ම බටර් ටික මික්ස් කරන්න පුළුවන්. දැන් අපි මේ එකතු කරන්නේ බිත්තර. බිත්තර අරගෙන ඒක හැන්ද දෙකකින් හොඳට විස්ක් කරලා ඊට පස්සේ ඒ ටිකත් අපේ මික්ස් එකට එකතු කරගන්නවා. ඕට්ස් ටිකයි බටර් ටිකයි බිත්තර ටිකයි හොඳට මික්ස් වුණාට පස්සේ අපි ඒකට වැනිලා ටිකක් එකතු කරගන්නවා. ඕට්ස් වලට ඔක්කොම wet ingredients add කරාට පස්සේ මේ ටික හොඳට මික්ස් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි add කරගන්නේ පොඩියට කපාගත්ත dark chocolate ටිකයි අපි කුඩු කරගත්ත peanuts ටිකයි. අන්තිමට මම මේ එකතු කරන්න රටේන්දි ටික මම විනාඩි 10ක් විතර පෙඟෙන්න තිබ්බා උණු වතුරේ. එතකොට අපිට ලේසියෙන්ම ඇටයි පොතුයි අයින් කරගන්න පුළුවන්. ඒ වගේම ලේසියෙන්ම පේස්ට් එකක් හදාගන්න පුළුවන්. කුකී ඩෝ එකේ ඩ්‍රයිනස් එක වැඩි වුණොත් අපිට පුළුවන් එකට වතුර ටිකක් එකතු කරලා මික්ස් කරන්න. වතුර විතරක් නෙවෙයි බටර් ටිකක්, කිරි ටිකක්, බිත්තරයක් එහෙම නැත්නම් කෙසෙල් ගෙඩියක් උනත් මේකට මික්ස් කරන්න පුළුවන්. මම කලින් කිව්වා වගේ මේ කිසිම දෙයකට ස්ටෑන්ඩඩ් මෙෂර්මන්ට්ස් නැහැ. ඒ හැමදේම ඔයාට ඕන ප්‍රමාණයට ඇඩ් කරගන්න පුළුවන්. ඩෝ එකෙන් ටිකක් අරගෙන ගොලි කරාම මේ වගේ ගොලි වෙනවා නම් ඩෝ එකේ පදම හරි. ඉතින් අපේ cookie dough එක නම් දැන් ready. අපිට දැන් තියෙන්නේ මේ ටික බේක් කරගන්න. බේක් කරගන්න කලින් මම oven එක Celsius අංශක 150ට විනාඩි 5ක් preheat කරගන්නවා. බටර් ටිකක් මේ වගේ ඇඩ් කරගෙන ඔයාගේ ඩෝ එකෙන් මේ වගේ ගොලි අරගෙන මෙන්න මේ වගේ තුනිහි කරලා ට්‍රීටි හදාගන්න තමයි තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ අපි හදාගත්ත cookies ටික දැන් මේ ටික අපි preheat කරගත්ත oven එකට දාලා විනාඩි 10ක් විතර බේක් කරගන්න තමයි තියෙන්නේ.
කුකීස් ටික නම් බේක් කරලා ඉවරයි. ඊට පස්සේ අපි දැන් අපි මේකට දාලා බලමු කොහොමද තියෙන්නේ කියලා. මමගේ අත පුච්ච ගැන වැඩ කරන්න එපා ළමයි. හැබැයි මට ඉවසීම නැහැ. ඒක නිසා මම මේ දැන් තමයි මේක හරියන්නේ. ඒක කියන්න. සාම උණුයි ඒක බෑන්ඩලා තියෙනදී හරි ලස්සනයි. එකම වරා හිතනවා. මෙතන කුකීස් 20ක් තියෙනවා. තව එකෙන් පිටින් බැච් එකක් තියෙනවා හදන්න. එතකොට ඔක්කොම කුකීස් 40ක් විතර වගේ හදාගන්න පුළුවන් ඕට්ස් ග්‍රෑම් 400කින්. ඉතින් මෙහෙම තමයි කුකීස් ටික තියෙන්නේ. අපි එකක් කාලා බලමු. හැබැයි මාර රස්නේ. ටිකක් කමු. රස්නේ. සියා. තාම ගොඩක් රස නෙමෙයි. හැබැයි හරිම රසයි. ඔයාලා දන්න ඕනේ ඩයට් එකක් කරනකොට sugar zero කරන්න ඕනේ. salt zero කරන්න ඕනේ. ඒ වගේ තියෙනනේ එක එක requirements. එතකොට ඩයට් කරන අපිට අනිවාර්යයෙන්ම sugar cravings එනවා. අන්න ඒ sugar cravings වලට මේක මරුව snack එකක්. හැබැයි මෙහෙමයි. දැන් ඔන්න මේක healthy. මේක ඩයට් කරන කටට හොඳයි කියලා හදාගත්ත බැච් එකම දවසෙන් දෙකකින් කාලේ ඉවර කරන්න එපා. මම මේ හදාගන්න බැච් එක සති දෙකක් විතර වගේ තියාගන්නවා. දවසකට සමහරවිට කුකීස් දෙකක් තුනක් ඒ වගේ තමයි මම කන්නේ. ඒකත් එකපාර කන්නේ නැහැ. උදේට එකක් කෑවොත් දාට එකක් ඊට පස්සේ ආයෙ හවස ස්නැක් එකක් විදිහට ඒ වගේ තමයි කන්නේ. කුකීස් ඔක්කොම කාලේ ඉවර කරන්න එපා. හේදී කියලා කියමු පළියට. ඉතින් මේ තමයි අද අපි හදාගත්ත ඕට් කුකීස් ටික. ඔයාලා මේ වගේ වීඩියෝස් වලට ආස නම් පල්ලෙහාන් කමෙන්ට් කරන්න. මම දන්න තව රෙසිපීස් තියෙනවා නම් මම ඒවත් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. මේක බලලා කන්නගේ වගේ නිකන් ඉන්නේම නෑ හරිද? මේක හදලා බලලා මටත් කියන්න ඕන රස කොහොමද කියලා. ඔයාලට පුළුවන් මේකට තව එක්ස්පෙරිමන්ට් කරන්න. ඔයාලගේ නට් චොයිස් එක වෙනස් කරන්න පුළුවන්. ඔයාලට මිල්ක් ඇඩ් කරන්න පුළුවන්. කෙසෙල් ගෙඩි ඇඩ් කරන්න පුළුවන්. ඒ වගේ ඔයාලගේ එක්ස්පෙරිමන්ට් කරලා මම නොදන්න දේවල් තියෙනවා නම් මටත් කියලා දෙන්න. එහෙනම් අදට මම යනවා. බයි බයි.